අයිබෝවන් සුබ දවසක් මොඩියුල් අංක 1 ගුරු වෘත්තික භාවය සහ ජාතික ගුරු නිපුණතා රාමුවට අදාළව 8 වෙනි කොටස තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ තමයි මේ මොඩියුලයට අදාළව අප සාකච්ඡා කරන අවසාන කොටස. මේ අර්ථය අපි සාකච්ඡා කරන්නේ ගුරු වෘත්තික භාවය කියලා. එතකොට මේ පිළිබඳව අපි කලිනුත් සඳහන් කරා ගුරු වෘත්තික භාවය කියන්නේ හුදෙක් රැකියාවක් විතරක් නෙමේ, ඒ ඊටාම සංකීර්ණ වගකීම් සහගත වෘත්තියක්. මෙම ඉදිරිපත් කිරීම සැකසීලා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ AITSL, කේම්බ්‍රිජ් සහ UK වගේ ජාත්‍යන්තර ප්‍රමිතීන්, ඒ වගේම අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛන සහ විද්වතුන්ගේ පර්යේෂණ පදනම් කරගෙන. පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕනේ ගුරු වෘත්තික භාවය කියන්නේ මොකක්ද කියලා. ගුරුවරයෙක්ට විෂය දැනුම තිබීම පමණක් වෘත්තීය මට්ටම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා තමන්ගේ ප්‍රතිරූපය, ආචාර ධර්ම රැකීම, තමන්ගේ ඉගැන්වීම් දෙස ප්‍රත්‍යාවේශනාත්මකව බැලීම සහ සිසුන් කෙරෙහි දක්වන අවධානය යන සියල්ලම එකතුවක්ව තිබිය යුතුයි. හර්ගියුස් සහ ලේබැක්ස් වගේ විද්වතුන් පෙන්වලා දෙන්නේ මේ සමස්ත ක්‍රියාවලියම ගුරුවරයාගේ වෘත්තීය ගෞරවයට හේතු වන බවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සාර්ථක ගුරුවරයෙක් සතුව මූලික නිපුණතා දෙකක් තිබිය යුතුයි. එකක් තමයි තමන් උගන්වන විෂය පිළිබඳව තිබෙන ගැඹුරු දැනුම. දෙවැන්න තමයි ශික්ෂණ වේදය. එහෙම නැත්නම් ඒ දැනුම ළමයාට ගලාගෙන යන පරිදි sannivedanaya කිරීමේ හැකියාව. ළමයාගේ වයස් මට්ටම සහ ඔවුන්ගේ විවිධත්වය, ඉගෙනුම් විලාසිතාවන් තේරුම් ගැනීම, ඒ තේරුම්ගෙන ඉගැන්වීම තමයි වෘත්තීය ගුරුවරයෙක්ගේ සැබෑ දක්ෂතාවය වෙන්නේ. හර්ගියුස් 2013 දී පෙන්වලා දෙන විදිහට මේ වැදගත් සංකල්පයක් තමයි ප්‍රත්‍යාවේක්ෂණය කියන්නේ. මේන් අදහස් කරන්නේ අපි උගන්වන පන්ති කාමරයෙන් එළියට ආවට පස්සේ මගේ පාඩම අද සාර්ථක වුණාද? ළමයින්ට ගැටලු මතු වුණාද? හෙට මම මීට වඩා හොඳට මේ පාඩම කරන්නේ කොහොමද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කිරීම. මේ සොයන් නැගීම තමයි ගුරුවරයෙක්ව දිනෙන් දින දියුණුවට ගෙන යන්නේ. දෙදස් 10 දී ටිරී කරන ලද පර්යේෂණවලට අනුව ගුරුවරයෙක් සතු සදාචාරාත්මක ගුණාංග සිසුන්ගේ පෞරුෂයට ඍජුවම බලපානවා. අපි පන්තිය ඇතුලේ සෑම දරුවෙක්ටම සම අයිතිවාසිකම් ලබා දෙනවද? ජාතිය, ආගම හෝ ළමයාගේ ආර්ථික මට්ටම බලන්නේ නැතුව අපක්ෂපාතීව සහ සාධාරණව කටයුතු කරනවද? මේ වගේ අපේ වෘත්තීය මට්ටම මැන බලන මිනුම් දඩු භාවිතා කරලා අපිට පුළුවන් ආචාර ධර්ම රකිමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. අපේ වෘත්තීය මට්ටම දියුණු කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් උපාය මාර්ග මොනවද? 2020 ජාතික මාර්ගෝපදේශවලට අනුව පාසල් පාදක ගුරු සංවර්ධනය SBPTD ඉතාම වැදගත්. මෙහිදී අපි අනෙක් ගුරුවරුන් සමග අත්දැකීම් බෙදාගත යුතුයි. ඒ වගේම පන්තිය ඇතුලේ යම් ගැටලුවක් මතුවුණොත් ඒ ගැන ක්‍රියාකාරී පර්යේෂණ ඇක්ෂන් රිසර්ච් කරලා අලුත් විසඳුම් සොයා ගැනීම වෘත්තීය ගුරුවරයෙක්ගේ ලක්ෂණයක් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය CPD සඳහා අපි නිරන්තරයෙන්ම වැඩමුළු සහ සම්මන්ත්‍රණවලට සහභාගී විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දෙන 2013
අධ්‍යාපන නිවාඩු චක්‍රලේඛ භාවිතා කරලා අපිට පුළුවන් පශ්චාත් උපාධි හෝ විශේෂ අධ්‍යාපන ඩිප්ලෝමා හදාරන්න. දැනුමෙන් යාවත්කාලීන නොවන ගුරුවරයා ඉක්මනින්ම වෘත්තීය ශාස්ත්‍රයෙන් පසුබෑමකට ලක් වෙනවා. එම නිසා මේ අවස්ථාවන් භාවිතා කරලා අපිට පුළුවන් අපේ ගුරු සංවර්ධනය සිදු කරගන්න. ශ්‍රී ලංකාවේ 2012 ගුරු ආචාර ධර්ම පද්ධතිය සහ 2005 ළමා ආරක්ෂණ උපදෙස් මාලාව අපට ඉතා වැදගත් වෙනවා. අපි සෑම විටම ධනාත්මක විනය පාලනය positive discipline භාවිතා කරන්න ඕනේ. ලේබැක්ස් පෙන්වලා දෙන විදිහට ගුරුවරයා සතු බල අධිකාරිය කිසිම විටක ළමයා පීඩාවට පත් කිරීමට නොගත යුතුයි. එමෙන්ම ළමයාගේ සහ දෙමාපියන්ගේ පෞද්ගලික රහස්‍යභාවය රැකීම ගුරුවරයෙකු ලෙස අපේ පරම වගකීමක් විදිහට දක්වලා තියෙනවා. ඊළඟට අපි බලමු ගුරු පෝර්ට්ෆෝලියාව. අපේ වෘත්තීය ජීවිතයේ කැඩපත තමයි ගුරු පෝර්ට්ෆෝලියාව. මේ ලේඛනය ගොඩක් නෙමෙයි. අපේ දක්ෂතා ඔප්පු කරන සාක්ෂි එකතුවක්. අපි කරන හොඳ පාඩම් සැලසුම්, සිසුන්ගේ ඇගයීම් වාර්තා සහ අපි කරපු රිෆ්ලෙක්ෂන්ස් මෙහි තිබිය යුතුයි. විධිමත් ඇගයීමකදී අපට සාධාරණයක් ඉටු කරගන්න තිබෙන හොඳම මෙවලම් තමයි මේ පෝර්ට්ෆෝලියාව කියලා කියන්නේ. අවසාන වශයෙන් මම කියන්න කැමති ගුරු වෘත්තික භාවය කියන්නේ එකතැන නතර වෙච්ච දෙයක් නෙමේ. එය දිගු ගමනක්. අපි ලබා ගන්න දැනුම, අනුගමනය කරන ආචාර ධර්ම සහ පවත්වා ගන්නා සාක්ෂි ගොනු අපේ සිසුන්ගේ අනාගතය ඍජුව හැඩගස්වනවා. ජාත්‍යන්තර සහ දේශීය ප්‍රමිතීන් ගරු කරමින් ගෞරවනීය ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට අපි හැමෝම අදිටන් කරගන්න ඕනේ. ඉතින් අදින් මොඩියුලය සම්බන්ධව සාකච්ඡා මෙතනින් අවසන් වෙනවා. ඔබට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ඉදිරි කොටස් අපගේ concept by සංකමාලි YouTube නාලිකාව වෙත ගොස් නැරඹීමට අවස්ථාව තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී අපි ඉතිරි මොඩියුල් වලටත් අදාළව මේ වගේ සාකච්ඡා ඉදිරිපත් කරන්න සැලසුම් කරමින් සිටින්නේ. ඉතින් ඒ සමගත් සම්බන්ධ වෙන්න ලෙස ඔබෙන් ආරාධනා කරනවා. ඒ වගේම පුංචි ඉල්ලීමක් අපගේ concept by සංකමාලි YouTube නාලිකාව subscribe කරන්න කියලත් ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ස්තුතියි.